ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ 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 තිලෝ වග බුදු
district परिवहनाधिकारी पुत्याधिकारी संघ में गरुड़ेकाधिकारी नून district शासनाश परमले गरुड़ेकाधिकारी मा सहोदर दमगुले सोमानंद हामुद्रान वහන්සේ विभागीय आप පිරිවෙනේ නියෝජ්‍ය පරිවහනාධිපති කහවන්ද උපනන්ද හාමුදුරන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගෞරවනීය අපේ මහා සංඝරත්නයන් අවසරයි මේ අවස්ථාවට සපමිනි චන්ද්‍ර කුමාර කොතලාවල මැතිතුමනි කුමුදු කොතලාවල මැතිතුමනි නිපුන් කොතලාවල සහ හිමාලය කොතලාවල ඒ අපේ මෑණියන්ගේ සහ පියතුමාණන්ගේ දියණිවරුන් දෙපළ ඒ සියලු දෙනා ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපේ ආයතනයේ වෙනුවෙන් සියලු දෙනාම ගෞරවයෙන් යුක්තව මා පිළිගනු ලබනවා. විශේෂයෙන්ම අරමුණ කෙටියෙන් මා සිහිපත් කරන්නට ඕනි. අද මෙතන නොහිටියත් වැඩ සිටියේ නැතත් අපේ කුකුල්පනේ සුදස්සි හාමුදුරන් වහන්සේ උන්වහන්සේ තමයි මෙතෙන් මඟ පෑදුවේ අපේ මෑණියන්ට සහ පියාණන්ට. ඉතින් උන්වහන්සේ මෙතන නොහිටියත් අපේ කෘතවේදීත්වය සිහි කරන්නට ඕනි. ඊට පෙර ආතුවත් කටන චීවර පින්කම් කීපයක් සඳහා අපිට ඒ අනුග්‍රහ බවතුන් සම්බන්ධ කරලා මේ ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් අපට අවස්ථාව සලසලා දුන්නා. ඉතින් විශේෂයෙන්ම එම කෘතවේදීව සිහිපත් කරන්නට ඕනි. ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ මේ මෑණියන් මම හිතනවා දුරකථන ෆයිල් එක දීලා ඇති 500ක් 600ක් හාමුදුරනේ මේ වැඩසටහන වෙනුවෙන් දිවා රාත්‍රී දෙකේදීම ඒ තරම් දුරකථන පණිවිඩ ප්‍රමාණයක් මා සමග සම්බන්ධ වෙලා කතා කරලා තියෙනවා. ඒ වගේම මේ පියතුමත් ඒ සහ සම්බන්ධ වෙලා ඒ අවශ්‍යතාව දැනුවත් කරමින් සාකච්ඡා කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ අම්මටත් ඒ තාත්තටත් නොදෙවෙනි සහයෝගයක් ඒ දියණිවරුන් දෙපළ අම්ම තාත්තට ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙතන නොහිටියත් අපේ මේ දියණිවරුන් දෙපළගේම යහළු හෙළියන් විශාල ප්‍රමාණයක් මේ උතුම් පින්කම සඳහා සහභාගී වෙලා තිබෙනවා. මම ඒක පසු සිහිපත් කරන්නට ඕනි. ඒ සිහිපත් කිරීමට මාත්‍යෙන් අපේ කර්ම කීපයක් සිහිපත් කරන්නට අවශ්‍ය වෙනවා. මම අද වෙනකල් අපේ මේ අම්මා තාත්තා දෙන්නෙන් කිසි කෙනෙක්වත් දැකලා හිටියේ නැහැ. ඒ වගේම මේ දෙපළවත් මම දැකලා හිටියේ නැහැ. දුරකථනයෙන් තමයි අපි දැක්කේ. නමුත් නොදැක සිටියා කතා කරලා සුබද වෙලා පොඩි හාමුදුරන් වහන්සේලාට මේ පොත් පූජා කරන්න ඕන කියලා ඒ අදහස පහළ වෙච්ච දවසේ ඉඳලා මම හිතනවා ප්‍රවන්දහරෝ අපි යනවනේ පොත් ගන්න මරදානේ අපේ ආවද එක තමයි වැඩිපුරම යන්නේ. ආන්දරත් අපි දන්නවා පොත් හොයන්න කියන්නේ ගියාම තියෙන දුක මොකදනම් කටුවක් ලැබෙනවද කියන්නේ. මේ දෙපළ කීප මේ දරුවත් එක්ක කීසරයක් ගියාද කියලා කියන්න බෑ. ඒ තරම් ප්‍රමාණයක් ඉහින් දින පොත් ගන්න. ඒ වගේම අපොත් ප්‍රදර්ශනයේ ගිහිලා කීප විටක් පොත් කියලා මේ සඳහා මහන්සි වෙලා තියෙනවා. ඊළඟ පොතක් නැහැ කියනකොට අහවලක් තන ඇති කියලා සැක හිතෙච්ච ගමන් ආපහු එතෙන්ට යනවා. ඉතින් ඒ විදිහට මේ සියලු දෙනා ඒ වගේම මේ සෑම දෙනාගේම යහළු යෙහෙලියෝ ටිකත් ඒ විදිහටම මහන්සි වෙලා තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඒකේ අරමුණම වෙලා තියෙන්නේ ඊටාම වැදගත් අරමුණක්. මෙම සාමණේරයන් වහන්සේලා අනාගතයේ වියත් භික්ෂුන් වහන්සේලා වනු දැක්ම අපගේ එකම අරමුණයි. එතකොට අරමුණ තාමත්ම පැහැදිලි. අරමුණ ඊටාමත්ම පැහැදිලි. අපිත් ගුරුවරු හැටියට බලාපොරොත්තු වෙන්නේ ඒක. දිනන්ද හරියට නෑ. දිනන්ද. district සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මේ පිරිවම් බාරව ඉන්න අධ්‍යක්ෂකවරු මේවත් මහන්සිය දැක බලා ගන්න ඕනේ. අනිත් එක අපේ හිතවතෙක් නායක හවුතම සිංහපටිය බන්දලා මුල් අධ්‍යාපනයේ දුන්නේ.
ඉතින් අපිට ආඩම්බරයක් මේ වගේ අවස්ථාවක මේ වැදගත් අවස්ථාවට උන්වහන්සේලාගේ සහභාගීත්වය. ඒතකොට මේ සියලු දෙනාගේම අරමුණ වෙලා තියෙන මේ සාමණේර හාමුදුරන් වහන්සේලාගේ දැනුම සංවර්ධනය කළා. ඊට අවශ්‍ය කරන මග හෙළිපෙහෙළි කිරීම තමයි මේ පොත් පූජා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පුංචි හාමුදුරනේ ඔබ වහන්සේලාට වගකීමක් තියෙනවා. ඔබ වහන්සේලාට වගකීමක් තියෙනවා. මොකද්ද? මේ අම්මයි මේ තාත්තයි මේ දරුවෝ දෙන්නයි උදේ 4:00ට නැගිටලා ආවේ. පොඩි දුරක් නෙමෙයි කොළඹ ඉඳලා පැයක් යනවා නේද? කොළඹ ඉඳලා පැයක් යනවා ගෙදරට. ඒතර උදේ 4:00ට නැගිටලා උදේ 8යි කාලා 8:20 වෙනකොට පොත්මලි. හරි අතරමඟ තේ එකක් වань නැතුව බොහොම දුක් විඳලා මෙතෙන්ද ආවේ මේ පින්කම කරන්න. ඒ පින්කමේ මහත්ඵල මහානිසංස කර ගන්න නම් ඔබ වහන්සේලා මේ පොත් ටික හරියට පරිශීලනය කරලා හොඳ දැනුගත් භික්ෂුන් වහන්සේලා වෙලා යම් දවසක මේ මූණු ටික දකිනකොට අද මේ අම්මා ටික නිසා නේද අපි මේ කටයුතු කරන්නේ කියලා හදවතෙන් ආශිර්වාද කරන්න. ඒ ආශිර්වාදේ හදාගෙන අපිට මේ ශක්තිය ලබා දුන්නේ මේ පිරිස නේද කියන එක අදහස හදාගෙන නිතර නිතර සිහි කරන්න පුළුවන් නම් ඒ නිතර නිතර සිහි කිරීමේ පින්කම තමයි එයාට පින් අනුමෝදන් වෙනවායි කියලා කියන්නේ. නිසා ඊටමත් වැදගත් අරමුණක් ඇති කරගෙන තමයි ඒ පින්කම සිද්ධ කරන්නේ. එනිසා ඔබ වහන්සේලාට වගකීමක් තියෙනවා මේ අරමුණ හොඳින් අඳුනාගෙන අවබෝධ කරගෙන ඒට වටිනාකමක් ලබා දීම මේ පුංචි ආවලගේ අරමුණක් වෙලා තියෙන අරමුණක් කරගන්නට ඕනේ. ඊළඟට මේ අනුමෝදනය සඳහා මේ පින්කම කරලා සතුටු වෙන්නට අවස්ථාව කරගෙන තියෙනවා. මෙම අවස්ථාව සලසා දුන් කුකුල්පනේ සුදස්ස ස්වාමීන් වහන්සේට මෙම විහාරස්ථානයේ පරිවිනාලික ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට උතුම් නිර්වාණ අවබෝධය සඳහා මෙම කුසල කර්ම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම අද දිනේ උපන් දිනයේ සමරන ලොකු ස්වාමීන් වහන්සේට තුනුරුවන්ගේ රැකවරණයෙන් සුබ ජන්මදිනයක් වේවා කියලා එයාම තාත්තා මේ දරුවෝ ටික ආශිර්වාද කරනවා. මම ඊහවස තමයි ගියේ මම කියන නායකයන් උපන් දිනේ එදා කියනකොට මම ආයේ දිනේ ගැන කිසිම වෙනසක් කරේ නැහැ. එහෙම වෙනස් කරන්න නිකන්වත් වචනයක් දැම්මම මලත් මේක දිනේ වැදගත්කම දැනෙන නිසා. සයිතාමත් වැදගත් අවස්ථාවක වැදගත් පින්කමකට අපි හැමෝම එකතු වුණා. අප සමග සහයෝගය දැක්වූ සමුඩත් එයාගේ පවුලේ සියලු දෙනාටත් පින් බලාපොරොත්තු වන මියගේ ඥාතීන්ටත් ඥාතිවරුන් සිටින ඒ අයටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප හැමතෙම උතුම් වූ ධර්මාභෝධයේ පිණිසට මෙම පින හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් යම තාත්තලා මේ පින්කමේදී පින් අනුමෝදන් කරනවා. මට වචනයක් කියන්නකොට කුකුල්පනේ සුදස්සිංහවතුරු මට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන්නේ? කුකුල්පනේ සුදස්සිංහව සම්බන්ධ කරේ අපි අහනවා. නාන්සලේ හොඳම හිතවත් හාමුදුරුවෝ. නාන්සේ තමයි මේ මෑණියනේ සුදස්සිංහවතුරු කරන මල් පූජාව තියෙන්නේ. වාර්ෂික කරන මල් පූජාව මේ හාමුදුරුවෝ තමයි නුවරලින් මල් ගෙනියන්නේ. මමත් යනවා පස්සේ. නාන්සේ තමයි මේ සම්බන්ධයෙන් මුලින්ම හදලා දුන්නේ. ඉතින් ප්‍රතිවේදීත්වයෙන් සිහි කරන්න ඕනි ඒ සඳහා. ඊළඟට මේ සඳහා අප මේ නීතිඥ මේ අමතාත්තගේ දිනේටත් ඒ වගේම අනිත් දිනේ තමයි ගොඩක් නේ ප්‍රධාන දායකයා ඒ එකමියට සහයෝගය දුන්න සහයෝගය උදව් වෙච්ච යහළු පිරිසක් ඉන්නවා. ඒ යහළු පිරිස සිහිපත් කරන්නට ඕනි සඳහා. කසුම් ගොතේජු කපිල ගුරුතුංග සහ පවුලේ සම චනෝලි සහ අසංක දෙපළ හෂානී සහ විශ්ව දේපල විල්සන් සහ ශාමිනී දෙපල රවිඳු හසසර ගංගා සහ පවුලේ සම පත්මා බණ්ඩාරනායක රේණුක පෙරේරා චිත්‍රා ඒකනායක ගාමිණී රත්නායක දිලන්ති සහ ගීතාන් දෙපල තමාලේ දෙන්නකෝන් උදේශිකා ආරේරත්න අරලිය ගමගේ තානියා නවරත්න අරුණිකා විජේතුංග සරාණි කාමිනී ආරච්චි
සොනාලි සුරේන්ද්‍ර සුරේෂ් චන්ද්‍ර මනේෂා රත්නායක අබේවර්ධන සහ පවුලේ සැම ඉෂාරා කටුවන් දෙනිය දිසානායක සම්පත් දිසානායක සම්පත් දිසානායක නේ රවින්ද්‍ර සිල්වා දුර්ණවා මනුකුල සූරිය චන්ද්‍රමාලී සපරමාදු ලතිනි පෙරේරා අමෝදා ප්‍රනාන්දු අයේශිකා ගුණතිලක ඉසුරි කළුආරච්චි සොහානා මයිකල් තමාලි සිටිනාම මළුව සිටිනාම දැන් මේ පිරිස තමයි මේ සඳහා සහයෝගය ලබා දුන්නේ මේ පින්කම සඳහා. දැන් මේකෙදි සාමූහික ඝන පින්කම. සාමූහික එකතු වෙච්ච ඝන පින්කම ශ්‍රේෂ්ඨ පින්කම. ඉතින් වෙලාවේදී ඒ සියලු දෙනා මම කෘතවේදීව සිහිපත් කරනවා පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ අමතාතා දෙපළත් මේ මාර්ගෝපදේශනයේ දක්වපේ දියණිය ඇතුළු සහෝදර සහිතවත් සියලු දෙනා ඒ වගේම ඒ සඳහා සහායක සියලු දෙනාමත් මම කෘතවේදීව සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා පූර්වක ඒ සියලු දෙනාම සිහිපත් කළා. ඒ සියලු දෙනාටම උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ජය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දලදා හාමුදුරන්ගේ ආශිර්වාදය තුලින් ඒ හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා සියලු දුක් කරදර බාධක කම්කටොළ මගහැරේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කර ගැනීමට මේ ධර්ම පූජාව මේ ධර්ම පුස්තක පූජාව ඉවහල් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් මේ වෙලාවේදී විශේෂයෙන්ම අපේ නායකහරු 1993 මේ පිරිවෙන ආරම්භ කරේ 93 පටන් අරගෙන පිරිවෙන අද ක්‍රමක්‍රමයෙන් දිස්ත්‍රික්කයේ ඇතිතු විද්‍යාර්ථී පිරිවෙන බවට පත් වෙලා තියෙනවා. විද්‍යාර්ථී පිරිවෙන කියලා කියනවා උපාධිය දක්වා උගන්වන්න පුළුවන් ආයතනයක්. අපි අනුමත වෙලා තියෙන්නේ පෙරාදෙණි විශ්වවිද්‍යාලය. ඔය උපාධිය අවසන් කරලා තමයි අපිට ළමයි එළියට යවන්න පුළුවන් මේ අවස්ථාව තියෙනවා. මොකද අපිට තියෙන ගොඩනැගිලි පාසුකම් භෞතික සම්පත් වල තියෙන ඌනතාවය නිසා අපිට තාම ඒ අංශේ පටන් ගන්න ඉඩ හසරක් ලැබිලා නැහැ. නමුත් අපිට ඒ අයිතිය තියෙනවා උපාධිධාරී ශිෂ්‍යාවක් මේ ස්ථානෙන් එළියට දාන්න. ඉතින් අපිට ඒක තමයි සුවිශේෂී ආයතනය. ඒකෙදි 6 ශ්‍රේණියේ සිට 13 දක්වා කලාවාණිජ අංශයක් ලබනවා. ඒ සියලු දේ කරන අතරතුරදී වඩාත් වැදගත් අංශය තමයි මේ අංශය. මූලික පිරිවෙන මේ අංශය තාමත් වැදගත්. මොකද ගිහි දරුවෝ කොහොම හරි අපිට හදන්න පුළුවන් සකස් කරන්න පුළුවන්. හැබැයි ගිහි දරුවට වඩා සුවිශේෂී පැවිදි දරුවා හදන එක. මොකද රටකට සමාජයකට ගමකට දැයකට ලෝකයට ගැලපෙන දරුවෙක් තමයි ශිෂ්‍යයා පුංචි හාමුදුරුවෝ හදනවා කියලා කියන එක අභියෝගයක්. ඒ අභියෝගයේ සියල්ලක්ම කෘත්‍යාධිකාරීන් වහන්සේලා හැටියට නායක හාමුදුරුවෝ පරිවේනාධිපතින් වහන්සේලා හැටියට සියලු මහා සංඝ රත්නය. ඒ වගේම අපේ අධ්‍යක්ෂහලා පවා මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න දරන වෙහසක්. සාල වෙහසක් දරනවා. මේ පොඩි හාමුදුරුවෝ ටික රැකගෙන පොඩි හාමුදුරුවන්ට අධ්‍යාපනය ලබා දීලා ඒගොල්ලන් පිරිවෙන් අවසාන විශේෂයෙන්ම මම ප්‍රාචීන ප්‍රාරම්භ පොත් කිව්ව මතක් කරා ප්‍රාචීන මධ්‍ය අවසාන මතක් කළා ප්‍රාචීන අවසාන මම ඒක සාමාන්‍ය ප්‍රාචීන ප්‍රාරම්භය කියලා කියන්නේ අපි අපොස සාපේර චුට්ටක් උඩ ප්‍රාචීන ප්‍රාරම්භ ප්‍රාචීන මධ්‍ය වුණාන් පස්සේ ජීේකු මට්ටම සාමාන්‍ය ජීේකු එකක් පත් වීමක් හැටියට අනුමත කරන්න පුළුවන් පිරිවෙනක ගුරුවරයෙක් හැටියට ප්‍රාචීන අවසානය කියලා කියන්නේ උපාධිය. එතකොට ඒකටත් අවශ්‍ය පොත් ටික අපි සමාන්දායන්තර මේ ආමලට දෙනවා. ඒ මම හිතනවා ලොකු දෙයක්. ඊළඟට පොඩි හාලා 1-5 කියලා මූලික පිරිවෙන් අවසාන කියලා පන්ති 5ක් තියෙන එක ඉඳලා පන්ති 5ක්. ඒ පන්ති 5ේ විෂයන් 10ක්. 10 දැන් සාමාන්‍ය විෂයන් 12කට වැඩි ප්‍රමාණයක් යනවා. නේද? දෙමළේමත් යනවා දෙමළ විෂයක් ඇතුලේ ඒකත් යනවා. විෂයන් සාමාන්‍ය 12කට වඩා උගන්වනවා. ඒ උගන්වන විෂයන් අතර විශේෂයෙන් පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මයේ සහ සිංහල මේ විෂයන් අතරට නිර්දිෂ්ට පොතට අතරේක අනිර්දිෂ්ට පොත් ගොඩාක් තියෙනවා. ඒ අනිර්දිෂ්ට පොත් ටික තමයි මම ඔයාමලට මම දුන්න ලිස්ට් එක. ඒකවල හිතන්න කොයිතරම් පොත් ප්‍රමාණයක් මේ පුංචි හරක් පාඩම් කරන්න
තියනවාද කියන්නේ. එතකොට ඒ පොත සාමාන්‍ය එක පොඩි හාන්නමකට හැරෙන් දෙනකොට මේ සෝමවන්දාර අපි දීරාන්දාර ගන්න පොඩි හාන්නමකට සාමාන්‍ය රුපියල් 4000 5000 ඊටත් වැඩි ප්‍රමාණයක් එක කට්ටලයකට යනවා. ඒ වගේ ලොකු මුදලක් යනවා. නමුත් අද මේ පොත් ටික මම හිතනවා අපි පොඩි හාන්නකට මේ අම්මලා අම්මතාත්තා මේ දරුවෝ ටික එකතු වෙලා අද 20යි 21කට අවශ්‍ය පොත් ටික ලැබෙනවා. ඒකෝ මේ පොත් ටික හොඳට පරිස්සම් කරගෙන පිරවනාසාන පාසල ප්‍රාචීන ප්‍රාරම්භ ප්‍රාචීන මධ්‍ය ප්‍රාචීන අවසාන කරලා ඉත පොඩි හාන්නමක් වෙන්න තමයි කියන්නේ. ඒක තමයි අපි කාගෙන් ගුරුවරු හැටියට බලාපොරොත්තු වෙන්නේ. බෞද්ධ හැටියට බලාපොරොත්තු වෙන්නේ මේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ හැටියට. දැන් ඇත්තටම අපි අම්මා තාත්තා කෙනෙක් වගේ මේ දෙන්න. ඒ විදිහට අපි ළඟට ආවිලා මේ පොත් ටික දීලා මේ දේ කරගෙන යන්නේ. ඒ නිසා බොහෝ දුරකතරක් ගෙවාගෙන ආවිලා බොහෝ දුරක් වහන්සේලාට යන්න අවශ්‍ය මඟ පෙන්වීම අද මේ අවස්ථාවේ සැලසෙන නිසා අපි පොඩි හාමුදුරුවෝ හැටියට මේ පිළිවෙල ඉගෙනීම ලබන සියලු පොඩි හාමුදුරුවන් වහන්සේලාට හොඳ ආනගී අවස්ථාවක්. එසේ සිහිපත් කරමින් අපි මේ කෙටි වෙලාවකින් තමයි මේ කාර්යය නිමා කරන්න උත්සාහ කරන විශේෂයෙන් අපේ අද නායක හඳුරන්නේ උපාධිනේ සර්වවහන්සේලා සියලු දෙනාම එකතු කරගෙන නායකයන්ට ආශිර්වාද කියලා පින් දේශනා කරනවා. ඒ වගේම මේ පින්කම සිද්ධ කරනු ලබන ඒ සියලු දෙනා ඉදිරියේ තියාගෙන සියලු දෙනාට ආශිර්වාද කියලා අපි පින් දේශනා කරන නායක හඳුරන්නට මේ සියලු දෙනාට ඒ පසු සිද්ධ කරන ඉති පෙර ආතුව කෙටි අනුශාසනාවක් සිද්ධ කරලා මේ කාර්යය සිද්ධ කරන හැටියට අස්පදාචාර්ය ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේතුමා ගෞරවයෙන් ආරාධනා කරනවා. අද ජන්මදිනය සමරන දවසේ මේ කරන මේකට අපේ නායක හඳුරෝ අතහිත දීලා මේ පින් සිද්ධ කරගෙන නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන චිරාත් කාලය ජීවත් වීමට ආශිර්වාද කරමින් මහන්සියට ආශිර්වාද කරමින් අනුශාසනාව සිද්ධ කරන හැටි මම ගෞරවයෙන් ආරාධනා මේ අවස්ථාවට මහදාර නූරගිය දිස්ත්‍රික් සංකාර මෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක අපේ දියෝගේ දීරානන්ද ස්ථිරන් මහන්සේ අන්දපුර විහාරාධිපති මෙන් විහාරාධිපති අපේ ඉදිරියේ පරිවනාධිපති මහන්සේලා නියෝජ්‍ය පරිවනාධිපති මහන්සේලා ඇතුළු අපේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ගරුතර මහන්සේලා සදාගමනීය මේ මෞර්තිය දෙකට ප්‍රධානව පින්වත් මේ කාරණේ තියෙන වැදගත්කම මගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විද්‍යායතනීය පරිවනාධිපති අපේ රාමනාථ නන්දසාර ස්ථිරන් මහන්සේ සිහිපත් කරන්න තියෙනවා. මම 1993 තමයි මේ පිළිවෙල මෙතන ආරම්භ කළේ. ඊට ඉස්සර වෙලා මම පිළිවෙන් කීපයකම පරිවනාධිපති මහන්සේ හැටියට කටයුතු කරලා තියෙනවා. මම සතුටු වෙනවා. මගෙන් අධ්‍යාපනය ලබාපු විශාල පිරිසක් පරිවනාධිපති මහන්සේලා විද්‍යාල ප්‍රතිබල හැටියට කටයුතු කරනවා. දැන් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක හිටියෝගේ දීරානන්ද ආම්දුරු මහාන කරට වෙලා වැද්දෙත් මට ඉතින් විදිහටම ඉසබෑවෙත් මම සංස්කෘත අයම ඉගෙනුමෙත් මම තදේ ආම්දුරු මේ පළාතේ පිරිවෙන් අංශයේ ප්‍රධානියා වෙලා ඉන්නවා. ඉතින් මම ඊට වඩා මම හිතන්නේ සතුටක් නැහැ. මේ පොඩි ආම්දුරු දැන් පරිවනාධිපති මහන්සේ ඉන්න ලංකාවේ විද්‍යාල ප්‍රතිබල පරිවේඩකාධිපතිවරු සහකාර පුරා විද්‍යා කොමසාරිස්වරු බැංකු මැනේජර්වරු මේ වගේ සාල රටට වැඩදායි පිරිසක් අපේ ඉගෙන ගත්ත ඇත්තෝ ඉන්නවා. දීරානන්ද මගේ මුටි කාලේ තියෙන ඕනකම. මේ ගැහැප්පේ හරි කෑ ගැහුවේ හරි නිඹරදී
භික්ෂුවක් සකස් කර ගැනීම. ඒක තමයි අපේ ආරම්භය. දැන් මේ ඉන්න පොඩි ආන්දරු මම නම් දැන් කාටවත්ම අතින්වත් ගහන්නේ නැහැ. මම ඉතින් කටින් ගහනවා. මම දැන් මොකද විශ්‍රාමයි. ඉතින් මේ තව ආයතන කොට ගහලා රෙදවා. මේ මහත්මයෝ කොහොමදලා මේ කාරණේ කියන බැරෑරුම්කම මේ පොඩි ආන්දරු මතක් කරලා අපට ඕන යක්ත බහුශ්‍රූත භික්ෂුන් වහන්සේලා. මේ ශාසනේ මට දැන් ඔන්න 74ක් වුණා. තව අවුරුදු දෙකද තුන් මාසෙද මම දන්නේ නැහැ. අපි හොඳ ආරම්භයකින් ආරම්භ කරපු නිසා මේවා බොහෝ ජයට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. සම්පත් අත්හරින්න. මේ පිටිසර පද පළාත් සම්පත් අඩු වුණා. මේ ඉන්න භික්ෂුන් වහන්සේලා අනාගතේ අපි කරපු ශාසනික සේවයට වඩා තව උපාදුර පළල් ශාසනික සේවයක් කරන්න මේ ඇත්තොන් මේ එක්කෙනෙක් දෙන්නෙක් හරි සමත් වුණා. නේද? ගහක දුඩම් මල් හැදුනට හැම මලක්ම ගෙඩියක් වෙන්නේ නැහැ. ගෙඩියක් හැටියට ප්‍රයෝජන ගන්නත් බෑ. මේ ඉන්න මේ කුඩා ස්වාමීන් වහන්සේලා නැන ගුණ දියුණු කරගත්ත මේ ශාසනයට ප්‍රයෝජනවත් වූ භික්ෂුන් වහන්සේලා බවට පත් කරන්න අපට පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ. දැන් දෙමව්පියන්ට දරුවන්ට කාන්තාවන්ට දෙනවා උගන්වනවා. මේ අපේ අනුන්ගේ දරුවෝ මේ ගෙන්නලා අපි මේ සිවුරු පුරවලා මේ උත්සාහය ගන්න. අනුන්ගේ දරුවෝ වෙන දෙමව්පියන්ගේ දරුවෝ තමයි මේ ඉන්නේ. නිසා ඔබතුමාට සතුටු වෙන්න. බුදුහාමුදුරුවෝ සඳහන් කළේ සබ්බදානං ධම්මදානං විනා සබ්බං රසං ධම්ම රසෝ විනා. හැම දානයකටම වඩා ධර්ම දානෙ බොහෝ වටිනවා වැදගත් වෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා. එනිසා මේ ඇගේ අනාගත සිද්ධිය සඳහා ඒ අවශ්‍ය කරන පොතපත සකස් කරලා දෙන්න උත්සාහ කිරීම, ඒ කියන්නේ හැඟීමක් ඇති කර ගැනීම. එතෙන් අපි බොහොම සතුටු වෙනවා මල්ලා. සසර යමක් කරලා යම් කුසල කර්ම වල විපාක විඳින නිසා ඒ නිසා මාට යමක් ලැබිලා තියෙනවා. මේ සසර ගමනේ යනකොට භවයෙන් භවයට ආත්මයට නැනුගුණ දියුණු කරගත්ත සත්පුරුෂ පිරිසක් හැටියට කටයුතු කරන්න අපට ලැබෙනවා නම් ඒකම මහා පින්කමක් වාසනාවක්. එම් මට මතක් කරන් තියෙන්නේ මේ පොඩි ආමුදුරුන්ට අපි බොහොම දුක සීගන ගත්තේ. මම 1960 ගණන් වල තමයි පිළිවෙන් අධ්‍යාපනය ලැබුවේ. මට ඒ කාලේ පොත්පත් හොයාගන්න එක හරි අමාරුයි. මම එක්සයිස් පොත්වල පාලි සංස්කෘත පොත් පිටපත් කරගෙන එක්සයිස් පොත්වල ඒවා පාඩම් කරලා තමයි පොත් නැහැ. තියෙන එක නම් ඉල්ලගෙන යනවානේ හාරකට දෙක මම ටයිපින් දෙන්නම් කියලා ඉල්ලුවා. පුළුවන් තරම් ඉක්මනින් ඒකේ සටහනක් දාගෙන ඒවා පාඩම් කරලා තමයි අපි ඉංග්‍රීසි විභාග පාස් වුනේ. ඒක අපිට ගියේ නැහැ. එතකොට ඔය දැන් නැත්තට බොහොම පහසුයි මේ අවශ්‍ය සම්පත් තියෙනවා. ඉගෙන ගන්න බොහොම පහසුයි. අපි ඉගෙන ගන්න ගානේ 60-69 අතරේ 1560-1569 අතරේ මේ තරම් සම්පත් තිබුණෙත් නැහැ. මේ තරම් පොතපත සුලභව තිබුණෙත් නැහැ. අද ඇක්සයිස් පුතේ ඉඳලා ඔක්කොම හම්බ වෙනවා. මේ පොතක් හම්බ වෙනවා. මේ අධ්‍යාපන මාධ්‍යවල පොතපත හම්බ වෙනවා. සිවුරු පිළිකර හම්බ වෙනවා. මේ සියල්ල ලැබෙනවා. ඒ කාලේ එහෙම මොකවත් තිබුණේ නැහැ. එහෙම තියෙද්දි අපි දුකසේ අධ්‍යාපනය ලැබුවා. ලැබලා ඒ වෙලෙ ප්‍රයෝජන ගත්තා. මම 27ක් විතර මාත් පරිණාමිත මහන්සියෙන් කටයුතු දිව්‍යෙන් දෙක තුනක කටයුතු කළා. ඒ තුල මන්සාර වික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් සකස් කරගෙන තියෙනවා. සකස් කරලා තියෙනවා. එයාට මාව අමතක කරන්න කොහොමවත් බෑ. අපි බොහොම ආදරෙන්
මව් පිය දෙකල වගේ පිය කෙනෙක් වගේ මම මේ කටයුතු කරලා තියෙනවා. ඒක අපි සැනසීමෙන් ඉන්නවා. අපේ ජීවිතය අරමුණාම සාර්ථක වුණා කියලා. ඉතින් අපි 93 මේ පිළිවෙල ආරම්භ කරලා ඉතින් මම 2007 දී විශ්‍රාම ගියා. ඉතින් පොඩි හාමුදුරුවෝ මූලික පිළිවෙලක් හිටියට ආරම්භ කළේ ඒක මහ පිළිවෙලක් කරා. දැන් විද්‍යායතනයක් කරලා මොරේල් දිස්ත්‍රික්කයේ තියෙන එකම විද්‍යායතන පිළිවෙලක්. ඒක මම දැකින් දැකලා සිය ගානක් යනවා. ඒක ලොකුයි. උතන දෙමළ ළමයි ඉන්නවා, මුස්ලිම් ළමයි ඉන්නවා, සිංහල ළමයි ඉන්නවා. ඊට ළමයි කියන මුස්ලිම් ළමයි. හරිම සාන්ත දාන්ත ළමයි. මම මේ ඊයේ කෙරෙද්ද නසීමා කොහොමද පුතේ? හොඳින් ඉන්නවා අපේ හාමුදුරුවනේ බලන්න. දැන් අපි සිංහල කොල්ලන්ට කොල්ලෙක්ගෙන් කියලාගෙන යව. ඔව් සාදු. يعني මුන්නට තමයි බැලුවා. ඔව් සාදු. අර ගෑනු දරුවා කිව්වේ එහෙයි අපේ නායක හාමුදුරුවනේ. අපිට වචනික තියෙන මේ වැදගත්කම. ඉතින් මේ වගේ අපි මේ ආගමික ભેදයක්, ජාතික ભેදයක් මේ මොකෝවත් නැතුව ඒ දරුවා අනාගතේ සමාජයේ වැදගත් වෙනදී ඒ වගේම ආගමික ભેදයක් ඇත්තේ නැහැ, ජාති ભેදයක් නැහැ අධ්‍යාපනයේට. ඒ අපි සතුටු වෙන්නේ මේ අපි ගත්ත අරමුණ යම් අරමුණක් ඇතුළු පිළිවෙලක් ආරම්භ කරාද ඒ අරමුණ සාර්ථකයි. එච්චරයි මට උනේ. අනාගතයේ යක්ත බහුශ්‍රුත අතිශයින් දක්ෂ වික්ෂුන් වහන්සේලා සමාජයේ ප්‍රතිපස් කිරීමක්. මොකද හේතුව ලක්ෂ 280ක් විතර ඉන්න ලංකාවේ ජනගහනය වෙනුවෙන් ආගමික කටයුතු කරන් ඉන්නේ මම හිතන්නේ 40000ක් විතර තමයි වික්ෂුන් වහන්සේලා ඉන්නේ. වික්ෂුන් වහන්සේලා මම අඩු. ඉතින් අපේ අම්මලා තාත්තලා දරුවෝ දෙන්නේ නැහැ. මහාන කරන්නේ. අනේ නෝන මහත්තු අපි ඉතින් ලංකාව රට පුරාම මේ ඉන්න හාමුදුරුවෝ අපට සිද්ධ වෙනවා රට පුරාම ගිහිල්ලා කොල්ලෙක් වැදගෙන මහාන කරා. ඒකම මේවයි පවත්වාගෙන යන්නේ. අපිට කිසිම සම්පත් නැහැ. හොඳම වේ අනිත් පළාත් වල නම් අනිත් පන්සල් වලට 65ක් මිනිහෙම තියෙනවා. හොඳ නින්දගක් තියෙනවා. එක වී ඇටයක් හාල් ඇටයක් මට නැහැ. ඇත්තම තත්ත්වය උගයි. එක වී ඇටයක් හාල් ඇටයක් කුඹර කියලා දෙයක් අපිට නැහැ. ඒක මම මේ ඉන්න ඇත්තන්ට උතුමාට ඉවර කමන්නේ. තුන්වෙනිම කන්න දෙන්න. ඇයි අනුන්ගේ දරුවෝ මේගෙන තියාගෙන ඉන්න මට ඒගොල්ලෝ බඩගින්න කියන්න බෑ අපට. නේ අතපය හැදෙන වයසේ ඒවල් වල ඉන්න දරුවෝ කන විදිය ගන්නවානේ. එහෙනම් පොඩි සම්පූර්ණට ඒ බඩගින්න වෙනවා. ඔය ඇඳුමේ වෙන සුසක් වේ. තවම ඒගොල්ලෝ ළමා කිය. නිසා අපි ඒ ඔක්කොම දුකසප බලාගෙන තමයි මේක කරන්නේ. සාමුද්‍රික අමුතුවෙන් පින්කම් කරන්න උදෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් අද දවසේ මගේ ජීවිතයේ වැදගත් ගියක් මම අද උදේමත් මම අපේ අම්මා මතක් කරගත්තා. දැන් කොච්චර දුකක් නින්දට මම දී කරා. ඒකමියට බහත් ඉඳපතේ මම දෙන්නේ. සමන් ශ්‍රෝකලේ අම්මා මතක් කරා. ඒ අම්මගේ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් මම ඒක පිටුපල්ලා තියෙනවා. ඒ නිසා ඔය පොඩි හාමුදුරුවෝ මතක් කරන්න තියෙන්නේ වැදගත්ුම් වෙන්න. ශක්තිමත් භික්ෂුන් වහන්සේලා වෙන්න. කතික භික්ෂුන් වහන්සේලා වෙන්න. ධර්මඥානය හොඳට දිනු කරගන්න. මම බණ 10000 ගාණක් කියපු භික්ෂුවක්. අනුශාසනා 10000 ගාණක් කරපු ගාම්බ්‍රහ්මක් මේ අවුරුදු 62ක් වෙනවා මහණෙනි. 62ක්. මුතුමාට 62ක් කියලා මම දන්නවා. අවුරුදු 62ක් වෙනවා මේ කහරෙද්ද පරවගෙන. ඉතින් අපේ ජීවිතේ බොහොම සාර්ථකයි. ඒවා තව ඉදිරියට දියුණු කරගෙන පවත්වාගෙන යන්න අවශ්‍ය සුදුසු වික්ෂුන් වහන්සේලා සකස් වෙලා ඉන්නවා. ඒ නිසා තව අවුරුදු දෙකකින් අමාරුකින් මම මෙල්ලා ගියා. මේවා පවත්වාගෙන යන්න අතිවාරණ ශක්තිමත් අත්වාරම දාල් කියන නිසා මට කිසි ගැටලුවක් නැහැ.
ඒ බය විදිහට අනාගතයට යාවි. ඉතින් කොහොම වුණත් දීරානන්ද හාමුදුරුවෝ සාකාර අධ්‍යාපන අධ්‍යක්ෂක හාමුදුරුවෝ හැටියට මේ පිළිවෙලට ආපු වෙලාව මම බොහොම සතුටින් උන්වහන්සේ පිළිගන්නවා. මම තොකු ඇරලා තියෙනවා. නෑ ගහලක් තියෙනවා. හැබැයි මම අයන්වායි ඉගන්නේ මම එන්න මට ආරම්භයි. මොකද උන්වහන්සේ පැවිදි කරපුවාම නෑ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ නෑ. ඒ වෙනුවට සතුටු වෙන්න ඉන්න එකම එක්කෙනා තමයි මම. ඒ නිසා මම බොහොම සතුටු වෙනවා ආශිර්වාද කරනවා. මේම ශක්තිමත්ව නිවැරදිව අවංකව මම පවත්වාගෙන යන්න කියන එක මතක් කරන්නේ. මොකද අඩුපාඩු තියෙයි. අඩුපාඩු තියෙන කොතනත් අඩුපාඩු තියෙනවා. මොන ඉස්කෝලේ මොන පිළිවෙලේ අඩුපාඩු තියෙනවා. කොළඹ අර මේ උලන් වදින්න නැති කාමරවල ඉඳලා නීති මාත්‍ය බලවන්නේ. කොළඹ පිළිමනයි කොත්මලේ මේ පිළිමනයි දෙක සංසන්දනය කරාට බෑ. එක විදියට වෙන්නේ නැහැ. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු සහිතව නමුත් දුර ගමනක් අපි ආයතෝ තියෙනවා. ඒ ගමන යන්නට තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් මේ කුඩා ස්වාමීන් වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාද මම වාසය කරනවා. ඒ වගේම මේ මෞර්තිය දෙපළ මේ දියණිවරුන් දෙපළ ඇතුළු මේ සඳහා උදව් උපකාර වූ සියලු දෙනාට මහා පින්කමක කොටස්කාරී වුණා කියන අදහස ඇති කරගන්න මේක හාමුදුරුවමක් ධර්ම දේශනා කරලා තව බොහෝ පිරිසක් සකස් කරගත්තොත් නැත්නම් මේ හාමුදුරුවෝ මේ අද ඉගෙන ගන්න පොඩි හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ බවට පත් වෙන තව බොහෝ ශිෂ්‍ය පිරිසක් හදයි. ඒකට ඒ හැම කෙනෙක්ම ඔබතුමාලාට ලැබෙනවා. ඒ අම්මාපච්චි නෑ. මම අද කරන්නේ යහා බලාගෙන කොහේ හරි ඉඳලා ඇත. මම හැම රැයකම ගින්න පත්තාම රැය නැමෙට එදාට මම කරපු වැදගත් කටයුතු සිහිපත් කරගෙන මගේ අම්මට අප්පට කියනවා බිනපතා. ඒ සම්පූර්ණ දඩවෙක් අපිට මෙතෙන් දෙන්න ආශිර්වාද කරපු දෙන්නේ කීටි මෞර්තිය ප්‍රතිමාන හදාන් ඉන්නවා. ඉතින් විගට යමක් යන්න ඕනේ මේ කටයුතු විදිහට පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් අවුරුදු 74ක උතුණා 74න් 62ක්ම මේ කහරෙද්ද දරාගෙන ලෝකේ ප්‍රශාසනයට යමක් කරා. දැන් ඉතින් අපි විශ්‍රාමිකයි. විශ්‍රාමික කියන්නේ මම දැන් දානමාන වලටවත් යන්නේ නැහැ. යන්න බෑ. අපහසුතාව තියෙනවා. මේ ඉන්න අය තමයි ඒවට යන්නේ. ඉතින් කොහොම වුණත් කමන්නේ මගේ පන්විනේ දවසේ මේ කටයුතු වල යොදාගෙන ඔබතුමාලා මෙතෙන්ට සම්බන්ධ වෙලා මේ අතිඋදාර මහා පින් සහභාගී වීම පිළිබඳව මගේ කෘතඥතාවය ගෞරවය ස්තුතිය කරනමමි. හැම දිනාටම තෙරුවන් සරණින් ජයක්ම වේවා. මෙලොව සනසීමත් පරලොව සනසීමත් උදා වේවා. අපි ප්‍රාර්ථනා කරමු බුද්ධියකින් තුන් නිවන් සුව සලසා ගන්නට අපි හැමෝටම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා නායකයන්ගේ ශාසනාසික පිළිමවල ස්තුවන්ත වෙමින් මාසල චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුව සලසේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුපන්දින කේවායි කියලා ආශිර්වාද කරනවා. සිහිපත් කරමින් මේ ඊපසුව අපේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරුළු දීරානන්ද හාමුදුරන් වහන්සේට ධර්ම ශාසනාව සිද්ධ කිරීමටත් නනතුරු අපේ මෑණියන් හෝ පියාණන් හෝ කවුරු හෝ චූටි අදහස් දැක්වීමත් පසුව අපි තියෙන නායක හඳුරු අතර ඔබ සියලු දෙනාටම ආශිර්වාදාත්මක දේශනාවක් සිදු කරන්න පෙර ආතුර ඒකේ අනුශාසනා සිදු කරන හැටි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අපේ කිරුළු දීරානන්ද හාමුදුරන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ අනුශාසනා සිදු කරන්න. මූලාසනයේ වැඩ සිටින කොත්මලේ ප්‍රඥාපති විද්‍යාලය පිළිවෙලෙහි උත්‍යාධිකාරී වගේම ප්‍රධාන අවස්ථාවේ ඒ වගේම කොත්මලේ ප්‍රඥාපති විද්‍යාලය පිළිවෙලෙහි
පරිණාධිපති අපේ ශාසනායක බලමල්ලේගම සභාපති ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිණාධිපති සංගමේ ගරු සභාපති තැන්පත් රාවණාගොඩ නලසරහ පඬිතුමාන් වහන්සේ ඒ වගේම නුවරඑළිය කෘත්‍යාධිකාරී පරිණාධිපති සංගමේ ගරු ලේකාධිකාරී නුවරඑළිය දිස්ත්‍රික් ශාසනායක බලමල්ලේ ගරු ලේකාධිකාරී තමගොල්ලේ සෝමානන්ද පඬිතුමාන් වහන්සේ වගේම නියෝජ්‍ය පරිණාධිපති අපේ පඬිතුමාන් වහන්සේ වගේම පරිණාධිපති අපේ සුමනිත් හාමුදුරන් වහන්සේ ඇතුළු අත්පොඩි හාමුදුරන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන චන්ද්‍ර කුමාර කොතලාල පීතුමා මුදු කොතලාල මෑණියන් ඒ වගේම දීපුඩි කොතලාල දියණිය හිමාලි කොතලාල දියණිය සේසේ මල් දවස් තුනේ තාමත්ම වටිනා දවසක් බවට පත් වුණා. කාරණා කීපයක් නිසා මේ පිරිවෙන් විහාරස්ථානයේ වෙනායක හාමුදුරන් වහන්සේගේ ජන්මදිනයක් වගේම සේසෙම අපේ පඬිතුමාන් වහන්සේ නිතර නිතර මතක් කළා. කුකුළුපැණිය සුදස්සී හාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මේ පින්වත් පිරිස මේ පිරිවෙන් විහාරස්ථානයේ අධ්‍යාපන ලබන පොඩි හාමුදුරන් වහන්සේලාට ධර්ම පුස්තක පූජාවක් අද දවස් සිද්ධ කරන බව සිහිපත් කළා. ඉතින් බොහෝ කාලයක් තිස්සේ අපේ නම්සාර පඬිතුමාන් වහන්සේ සිහිපත් කරා මේ පින්කම් පිළිබඳව. කෙසේ නමුත් මේක කල් ගිහිල්ලා තාමත් වැඩගත් දවසක මේක සිද්ධ වුණා කියලා දකින්න අපේ නායක හාමුදුරන් වහන්සේගේ ජන්මදිනයේ ඉඳලා තියෙන දවසේ මෙවැනි පින්කමක් කරන්න ලැබීම ඔබත් අප හැමදෙනාම භාග්‍යවන්ත වුණා මේකයි මම දකින්නේ. විශේෂයෙන්ම අපේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිරිවෙන් 11ක් තියෙනවා. ඒ 11න් පිරිවෙන් දෙකක් තියෙන්නේ මෙහි. නායක හාමුදුරන් වහන්සේ තව පඬිතුමාන් වහන්සේ පතක් කළා වගේම මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේලාගේ මූලික පිරිවෙන් පවතින වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ එකම විද්‍යායතන පිරිවෙනක් මේ ස්ථානයේ තමයි පවත්වන්නේ. එනිසා මේ ස්ථානයේ තාමත් වටිනා අධ්‍යාපනයට සම්බන්ධව බොහෝ කරුණු කාරණා සිද්ධ වෙන ඒවා බොහෝ දරුවන් පිරිසක් පොඩි හාමුදුරන් වහන්සේලා පිරිසක් අධ්‍යාපනය ලබන ස්ථානයක් තමයි මේ ප්‍රඥාපදීප මේ පිරිවෙන් භූමිය. ඒ වගේම නායක හාමුදුරන් වහන්සේ මතක් කළා මම මහාන කරන නායක හාමුදුරන් මුල්ලුනි. නායක හාමුදුරන් අපිට සිවුරු ඉස්ලාම සිවුරු පළමේ අපි මහාන කරන්න කඩු සැලසුවේ. ඉතින් අපේ ගුරු හාමුදුරන් වහන්සේලා අපවත් කළා. ඉතින් නායක හාමුදුරන් වහන්සේ තමයි දැනට අපිට ඉන්දියට වැඩිහිටි නායක හාමුදුරන් වහන්සේ නමක් වැඩ ඉන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි පුංචි කාලේ ඉඳලා මේ පොත්පත් හොයාගන්න ගොඩාක් වෙනස මහන්සි වුණා. මොකද මේ පිරිවෙන් ක්ෂේත්‍රයේට හදියෙන් දෙන්නේ එක පොතයි දෙන්නේ. එක පන්තියකට එක විෂයකට එක පොතක් තමයි හම්බ වෙන්නේ. අනිත් ඔක්කොම පොඩි හාමුදුරන් වහන්සේලාට කඩේ මිලදී ගන්න සිද්ධ වෙනවා. අපිත් ඒ කාලේ මිලදී ගත්තා. දැනුත් එහෙ වගේ. දැන් මේ ලොකු පොත් එකක් තියෙනවා. සමහර පොත් තියෙනවා ටිකක් 100 200 තියෙනවා. සමහරක් මම හිතන්නේ හොයාගන්නත් නැහැ. නේද? සමහර කියනවා ටිකක් 2000 වටිනා පොත් තියෙනවා. ඉතින් මේ සෑම පොතක්ම මූලික ශ්‍රේණිය ඉඳලා ප්‍රාචීන අවසාන ශ්‍රේණිය දක්වා පොඩි හාමුදුරන් වහන්සේලා පොත් හොයාගන්නට ඕනේ. ඉතින් සමහර පොත් හොයාගන්න මම හිතන්නේ පොත් සාපුලක් නැහැ මේ හොයාගන්න සමහර ඒවා. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ ඇත්තෙත් නැහැ. කොළඹෙම යන්න ඕන සමහර පොත් ගේන්නේ. අපි මේ සෝමානන්ද හාමුදුරුවෝම මේ අපි කොච්චරවත් කොළඹ පොත් සාපුල තමයි යන්නේ. පොත් හොයන්නේ. ඉතින් පොඩි හාමුදුරන් වහන්සේලාට ඉතින් ලබන අවුරුද්දේ ඉන්නේ අද අපේ මේ අම්මලා තාත්තලා මේ හැමදෙනාම තාමත් වටිනා පින්කමක්. මම හිතන්නේ විශාල වියදමක් යන්න ඇති පොත් ලිස්ට් එක දැක්කම මම බැලුවා. ඒක සුළුපටු වියදමක් නෙවෙයි. ඒ නිසා බොහෝම සතුටටපත් වෙනවා. ඔබ තුමන්ලා දුර බැහැර ඉඳලා ඇවිල්ලා විශේෂයෙන්ම මේ වගේ දුෂ්කර පළාතට ඇවිල්ලා මේ වගේ පරිත්‍යාග කිරීම පිළිබඳව අපි බෙහෙවින් සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂ හාමුදුරන් වහන්සේ නමක් වශයෙන් අපේ කාලේ මේ වගේ දෙයක් අපිට
දකින් ලැබීම මේ වගේ සම්බන්ධ ලැබීම තාම සතුටටපත් වෙනවා. ඒ වගේ විශේෂ මතක් කරන්නට ඕනේ පොඩි හාමුදුරන් වහන්සේලා හොඳට ඉගෙන ගන්න ඕන. මේ දැන් මේකේ අරමුණ තියෙනවා මෙවන්ලා ලියලා සාමයන් වහන්සේලා අනාගතයේ වියත් වික්ෂුන් වහන්සේලා වෙනු දැක්ම අපේ එකම අරමුණයි. ඉතින් මේ අම්මලා තාත්තලා මෙවන්ලාගේ අරමුණ තමයි හොඳට ඉගෙනගෙන හොඳ වියත් වික්ෂුන් වහන්සේලා දැනුමේ ඥානයේ පෝෂණය වෙච්ච හොඳ නැනගුණ මේ යුක්ත හොඳ පොඩි හාමුදුරන් වහන්සේ නමක් බිහි වෙනවා දැකීම තමයි මේ පරිත්‍යාග කරන මේ මහත්යලාගේ නෝන්ලාගේ අරමුණලා තියෙන්නේ. ඒ නිසා මේ පොත් හොඳට පරිශීලනය කරන්න ඕනේ. ඒ වගේ හොඳට ඉගෙන ගන්න ඕනේ. නායක හාමුදුරන් වහන්සේ මතක් කළා වගේ අපේ පඬිතුමන් වහන්සේ මතක් කරනවා වගේම මේ හාමුදුරන් වහන්සේලා විතරම පිටිපස්සේ ඉන්න පොඩි හාමුදුරන් වහන්සේලාට යමක් උගන්වන්න. නිසා බොහොම හොඳට ඉගෙන ගන්න ඕනේ. දැන් පොත් නැහැ කියන්න බෑ නේද? දැන් පොත් දිහා හම්බුනාන් පස්සේ පොත් නැහැ කියලා නිකන් ඉන්න බෑ. සමහර පොත නැහැ කියලා පන්තියේ ඉන්න අවස්ථා දෙනවා නේද? නිසා දැන් පොත් නැහැ කියලා ඉන්න බෑ. ඔන්න පොත් ටික එහෙම දැන් මේ නෝන් ඔක්කොම ලබා දීලා තියෙනවා. ඒ නිසා හොඳට පොත පරිශීලනය කරලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ පිළිවෙන් මූලික ශ්‍රේණිය ඉඳලා පාඨ අවසානයේ දක්වා ඉගෙන ගන්න පොඩි හාමුදුරන් වහන්සේලා මෙතන වැඩ ඉන්නවා. ඒ උන්වහන්සේලාට ලොකු උපකාරයක්. ඒ වගේම මේ නායක හාමුදුරන් වහන්සේලා පඬිතු හාමුදුරන් වහන්සේලාට ලොකු උපකාරයක් සිද්ධ කළේ. ඉතින් විශේෂයෙන්ම බුදුහාමුදුරන් වහන්සේ ධර්මයේ තමයි මේ පොතේ ගොඩක් තියෙන්නේ. සිංහල, පාලි, සංස්කෘත පොත් තියෙනවා. පිරිවෙන් මේ භාෂා ක්ෂේත්‍රය වැඩි විශාල පොත් ප්‍රමාණයක්. පොඩි හාමුදුරන් වහන්සේලාට පරිශීලනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා අනිර්දිෂ්ට පොත්, නිර්දිෂ්ට පොත් කියන්නේ නියම කරලා තිබුණාට පොත අපි හොයා ගන්න ඕනේ. එක පොතක් තමයි රජයෙන් දෙන්නේ. ඒකේ අර ව්‍යාකරණයක් තියෙනවා. පාඩම් කීපයක් තියෙනවා. ඊට අමතරව අනිත් පොත් ඔක්කොම ටික හොයා ගන්න ඕනේ. සමහරට මෙච්චර විතර පොත් විතර තමයි තියෙන්නේ සමහර පාඩින්නේ. ලොකු පොත් සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේ සංස්කෘත, පාලි, සිංහල ලොකු විෂය මාලාවක් තියෙනවා. ලොකු පොත් සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අද මේ මම දැක්කා මේ පොත් ඇස්තේ ඔක්කොම පොත් අද මේ නොමල්ලා මහත්තයලා මේ අම්මලා තාත්තලා ඒවා සූදානම් කරන බොහෝ දෙනෙක් එකතු කරගෙන අද පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ලොකුම පින්කම සිද්ධ කරන කියන සබ්බ දානං ධම්ම දාන දිනාන්ත බුදුහාමුදුරන් වහන්සේ මේ දාන අතර උතුම්ම දානෙ හැටි සැලකුවේ ධර්ම දානමේ පින්කම. මේ මහා ධර්ම දානමේ පින්කමක් අර සිද්ධ කරන්නේ. මේක සුදුකට පින්කමක් කියලා හිතන්නට හොඳ නෑ. මේ වගේ තියෙන මේ පොත්වල තියෙන දහම් කරුණු මේ පොඩි හාමුදුරන් වහන්සේලා හදාරන මොහොතක් පාසා ඔබ හැමදෙනාට පින් සිද්ධ වෙනවා. මේකට දායක වුණේ මේ අම්මලා තාත්තලා මේ දරුවන්ට ඒවා දායක හැමදෙනාටම පින් සිද්ධ වෙනවා. ඒ වගේම පොඩි හාමුදුරන් වහන්සේලා විනායක හාමුදුරන් වහන්සේ මතක් කළා වගේම මේ පොත් පරිහරණය කරලා මේ කීපනමක් හරි මේ ලංකාවේ හොඳ බහුශ්‍රත හොඳ නායක හාමුදුරන් වහන්සේලා වෙයි. ඒවා පඬිතු හාමුදුරන් වහන්සේලා වෙයි. ඒක තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ පොඩි හාමුදුරන් වහන්සේලා මේවා හොඳට අද පොත් ලබාගෙන ඒ වගේම හොඳ පරිශීලනය කරන හොඳ දක්ෂ යක්ත පොඩි හාමුදුරන් වහන්සේ නමක් වෙන්න ඕනේ. ඒක තමයි මේ නායක හාමුදුරන් වහන්සේලා, පඬිතු හාමුදුරන් වහන්සේලා උදේ ඉඳලා රැ වෙනකන් කෑ ගහන්නේ. ඔබේ පිටිපස්සෙන් ඉන්නේ ඔබේ පොඩි හාමුදුරන් වහන්සේලා හොඳ දැනුගත් පොඩි හාමුදුරන් වහන්සේ නමක් වෙයි කියන එක. ඒ වගේම හොඳ හැදියාවෙන් පිරි හොඳ පොඩි හාමුදුරන් වහන්සේ නමක් වෙන්න ඕනේ. ඉතින් මේ නෝන්ලා පැහැදිලා තිබෙන්නේ මක් උසාද අපේ පඬිතුමා මතක් කරා කුකුල්පෙණි සුදස්හාමුදුරුවෝ. අපි නායක හාමුදුරන් වහන්සේ ලොකු හාමුදුරන් වහන්සේට තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ වුණු කුකුල්පෙණි සුදස්හාමුදුරුවෝ මම අපේ හාමුදුරුවෝ සම්බන්ධ කරලා දුන්නා. තව කීප නමක් සම්බන්ධ කරලා දුන්නා. ඉතින් අපි විහාරස්ථාන වෙනවා. ඉතින් බොහොම හොඳ කල්යාණ මිත්‍ර හාමුදුරන් වහන්සේ නමක්. ඒ වාගේ ලංකාවේ ඉන්න හොඳම ධර්ම කතිකයන් වහන්සේ නමක්. උන්වහන්සේ ධර්ම කරුණු ගලාගෙන යනවා නේද? මේ බණහර මේ අමරත් අතර බණහර පැහැදිලා තමයි මේ පින්කම් සම්බන්ධ වෙන්නේ. නිසා ලංකාවේ ඉන්නේ තාමත් හොඳ සිල්වත් ගුණවත් බහුශ්‍රත හොඳ ධර්ම ඥානවත් හාමුදුරන් වහන්සේලා ඒ අපේ කුකුල්පෙණි සුදස්සේ හාමුදුරන් වහන්සේ ඒ වගේම හොරණ ඒ පොකුලවිට විහාරස්ථානයේ ඒ හාමුදුරන් වහන්සේලා විශේෂයෙන් උන්වහන්සේලා සිහිපත් කරනවා. මේ අවස්ථාවේ මේ නෝන්ලාගේ අරමුණක් කර තිබෙන විශේෂයෙන්ම එක්පොල්පෙණි සුදස්ස හාමුදුරන් වහන්සේට ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ පඬිතු හාමුදුරන් වහන්සේලාට මහා සංඝරත්නයේට උතුම් නිර්වාණ බෝධිය සඳහා මේ කුසල කර්ම හේතු වාසනාවක් මේ ප්‍රාර්ථනාවක් මේ නෝන්ලාට පවතිනවා. ඊටාම එවැනි වටිනා පරමාර්ථ විශේෂයෙන්ම
දුර බැහැර ඉඳලා මේ ස්ථානට ඇවිල්ලා තාමත් වටිනා පින්කම සිද්ධ කරේ. මේ පින්කම තාමත් වටිනා උතුම් කුසල කර්මයක්. මොකද අටපිරිකර පූජා කරනට වැඩි වටිනා පොඩි හාමුදුරන් වහන්සේ නමකට ඉගෙන ගන්නට. මේ වගේ පිරිවෙන මේ ඉගෙන ගන්න ආයතන උදව් කිරීම නේද? අටපිරිකරට ඕන තරම් පූජා කරන්න පුළුවන්. නේද? ඔය නොයි කෝල්ජයක් පූජා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ ධර්ම ශාස්ත්‍රය හදාරන වික්ෂුන් වහන්සේලාට මේක මම හිතන්නේ කවුරුත් වැඩි මේ වගේ පින්කම් කරන්නේත් නැහැ. මම නම් දැකලා තියෙන බොහොම අඩුයි මේ පොත්පත් වල පොඩි හාමුදුරන් වහන්සේලාට පූජා කරනවා. බොහොම අඩුවෙන් තමයි දකින්නේ. ඉතින් මේ නෝනලා හරීම පින්වන්තයි. පින්වන්ත කියන්නේ ලොකු පින්කමයි පොඩි හාමුදුරන් වහන්සේ රාශියක් වැඩ ඉන්නවා. මේ පොඩි හාමුදුරන් වහන්සේලා ඒ පොත් පරිහරණ මොහොතක් පාසා ඔබට පින් වැඩෙනවා පින් හැස්සෙනවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ කරගත්ත උතුම් උදාරු මේ පින්කම මේක පරිත්‍යාගයෙන් පින්කමක් නිසා මේ පින්කමේ ආනුභාව බලයෙන් මේ පින්නත් හැමදෙනාටම මේකට සහයෝගය දැක්වුව මේ හැමදෙනාටම මේ අම්මට තාත්තට මේ දරුවන්ට විශේෂයෙන්ම මේ උතුම් පින හේතු වාසනා වෙනවා. මේ සඳහා උදව් කරපු හැමදෙනාටම ධර්ම බෝධියේ වේවා ප්‍රාර්ථනාවක් තිබෙනවා. ප්‍රාර්ථනා කරනවා ඔබේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම සඵලමත් භවයටපත් වේවා කියලා තුනුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ අම්මට තාත්තට දරුවන් හැමදෙනාටම තුනුවන්ගේ ආශිර්වාදය රැකවරණ ලැබේවා. මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලොව ජීවිත වාසනාවන්ත වේවා. ඔබත් බලාපොරොත්තු වන්නව සසර දුකින් අතුරු ලබන උතුම් අමා මහ නිර්වාණ සම්ප්‍රාප්තිය සලසා ගන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා ලැබේවා ප්‍රාර්ථනා කරනවා. ඒවල් අපේ නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දිගාසි සම්පත් සැලසේවා ප්‍රාර්ථනා කරනවා. ශාසනා සිදු කර වදාළ අපේ සහකාරඥ වදාළස ගුරුවේ ගිරානන්ද හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් සැලසේවායි කියලා ආශිර්වාද කරමින් අපේ මෑණියන් හාමුදුරුවන්ට දීර්ඝ කාට හරි අරස් දැක්වීම සඳහා අවස්ථාව සලසනවා. මහා ගෞරව මහා සංඝරත්නය සහ සිරිමත් මහසයි සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා අවශ්‍ය පිළිවෙන් පුස්තක ලබා දීම සිදු කරන්න ගත්තේ මේක අවුරුදු දෙකකට කලින් අපි මුලින්ම අපි හිතුවේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පොත් ලබා දෙන්න. නමුත් අපි හිතවත් ස්වාමීන් වහන්සේ නමක් තමයි අපිට මේ වගේ ස්වාමීන් වහන්සේලා සඳහා අවශ්‍ය පොත් ලබා දෙන්න පුළුවන් කියලා අදහසක් අපිට ලබා දෙන්නේ. ඒ මඟ පෙන්වීම ඔස්සේ අපි මුලින්ම අනුරාධපුර බුලන්කුලම පිහිටි පිරිවෙනකටත් දෙවනුව මාතර දෙයියන්දර පිරිවෙනකටත් අවශ්‍ය පොත්පත් ලබා දෙන්න හැකි වුණා. එතකොට අද දින මේ පින්කම් සිදුවන්නේ තුන්වෙනි වතාවට. මේ සඳහා සුදුසු පිරිවෙනක් තෝරා ගැනීමට අපි පුත්නේ සුදස්සි ස්වාමීන් වහන්සේගෙන් විමසන්න සිටිනා. ඒ සඳහා අපිට තවත් සහෝදරයෙක් අසුන් සහෝදරයාගෙන් සහයෝගය ලැබුණා. කුකුල්පනේ සුදස්සි හාමුදුරන්ගේ අනුශාසනයේ අපිට මේ ප්‍රඥා ප්‍රදීප පිරිවෙන අපිට යෝජනා කරන්න ලැබුණා සාමාන්‍ය පුස්තක පොත් ලබා දෙන්න කියලා. ඉන්පසු අපිට අවශ්‍ය කරන පුස්තක ලේඛන ලබා දීලා නිසි මඟ පෙන්වීම ලබා දුන්නේ අපේ පිරිවෙන අධිපති රාවණාගොඩ නන්දසාර ස්වාමීන් වහන්සේ. අපිට බොහෝ උදව් කරන ලැබුවා මේ පින්කම සාර්ථකව කරගන්න. අද උන්වහන්සේ කොහොම කාර්යබහුලවලදී අපි දුරකථනයෙන් විතරක් සම්බන්ධ වෙලා ඊට සහයෝගය ලබා දුන්නා මේ පින්කම සාර්ථකව කරගෙන යන්න. මේ සෑම පින්කමක්ම කරගෙන යන්න අපිට අපේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් සහ අසල්වාසීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හැමෝදෙනාමත් මේ අවස්ථාවේ අපි ගෞරවයෙන් යුතුව මතක් කරලා සිටිනවා. මේ පින්කමේ ආනිසංසයෙන් කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට අපේ ලොකු හාමුදුරුවෝ සියලුම මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ වගේම අපිත් එක්ක උනන්දුවෙන් අපිට සහයෝගය දක්වපු සියලු දෙනාට ඒ පවුලේ සෑම දෙනාටම මේකින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ජීවිතයේ මේ මාර්ගයේ පහදලා දුන්න මේ උතුම් පින්කම සඳහා විශාල සහයෝගයක් ඇයට ලබා දුන්න යහළු වේලිය ටික මතක් කරේ උතවේදීව මම හිතනවා මේක බොහොම හොඳ දෙයක්. මම ඉස්සර සිහිපත් කළ සාමූහික පින්කම අදවාල් සම්පත්තිය ලැබෙන හේතුවක්, ධර්මඥානය ලැබෙන හේතුවක්, මෙලොවටත් පරලොවටත් දෙලොවටම පින් ලබන්නට පුළුවන් තුන් පින්කමක්.
ඒ වගේම එක හාමුදුරු නමක් එක බණක් ඔය පොතකින් මල්ලා හරි මොන හරි වණ කතාවක් කියවුවොත් ඒ ආනිසංසත් මේ පුංචි හානම මේ පොත් ටික පරිහරණය කළා ගුරුවරයෙක් කියලා ඒ පොඩි හානමකට යම්කිසි පදයක් බණ පදයක් උගන්වන්න අවස්ථාව ලබා දුන්නොත් ඒ ආනිසංස ලබන වුණොත් දිගින් දිගට ධම්මලේ පුරුක් වගේ ධර්මයේ බෙදා හැරීමේ අවස්ථාවට සැලසීලා තියෙන නිසා මේක සංසාරේ උපනුපන්න ආත්ම භාවයෙන් ප්‍රතිපාක ලබන පුළුවන් ශ්‍රේෂ්ඨ පින්කමකට ඔබ සියලු දෙනාම අතහිත දුන්නා දායකත්වයේ දුන්නා එකතු වුණා එක්රැස් වුණා කියලා අපි සතුටු වෙන්නට ඕනේ. එසේ සතුටු වෙමින් මේ සඳහා මූලිකත්වයේ ගැන කටයුතු කරපු චන්ද්‍ර කුමාර පුතලාවල පියතුමාටත් ඒ වගේම කුමුදු පුතලාවල මෞතුමියට නිපුණී පුතලාවල දෙදියණියට හිමාලී පුතලාවල දියණියට ඔබ දෙපළ ඇතුළු ඔබට සහාය දුන්න මේ මා ඉහතින් නම් සඳහන් කර සියලුම යහපත් එහෙලියන්ට හිතවතුන් කල්යාණ මිත්‍රයන්ට සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාද සැලසීවා. ඒ වගේම අනුරාධපුර ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා. උතුම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. මේ අතිවිලාතයේ මේ රටේ ලෝකයේ ඇතිවලා තියෙන මේෂණයට ගොදුරු නොවේවා. ඔබට කායික නිරෝගීතාවය මානසික නිරෝගීතාවය සැනසෙල්ල උදා වේවා. රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් උදා වේවා. ඔබ පැතුරු යම් රෝධයකින් ඒ නිවන සරසා ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම ඒකාන්ත වශයෙන්ම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ අම්මා මේ තාත්තා ඒ වගේම මේ දරුවන්ගේ වැඩිහිටියන්ගේ නමින් අභාවයටපත් වූ ඒ ගුරු දෙමාපියන් හිතවතුන් කල්යාණ මිත්‍රයන් ඥාතීන් මේ නම් ඒ සියලු දෙනාටත් අපි අනුමෝදන් කරමු. ඒ හැම දිනම මේ පින් අනුමෝදන් වේවා පින් ලබත්වා සතුටටපත් වෙත්වා. ඒ අයගේ පරලෝ සසර ජීවිත වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ කරන කියන රැකේ ආරක්ෂා ගෙවල් දොරවල් යාන වාහන ආරක්ෂා කරන සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටටපත් වෙත්වා දෙවියෝ සතුට ඔබ ආරක්ෂා කරත්වා ඔබගේ කරන කියන රැකේ ආරක්ෂා ගෙවල් දොරවල් යාන වාහන ආරක්ෂා කරත්වා දෙවියෝ සතුටටපත් වේ දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවෙනින් සනසීම උදා වේවා කියලා දෙවියන්ට සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි ඊළඟට නායක හාමුදුරුවෝ උපසිරදාට ආශිර්වාදාත්මක දේශනාවක් දේශනා කරනවා. ඒ සත්‍යයෙන් හැමත යහපත් සැලසේවා. සමට නිදුක් භාවයේ සැනසෙල්ල උදා වේවා. කායික මානසික නිරෝගීතාවයේ සැලසෙල්ල ලැබීම තුළින් චිරාත් කාලයක් ජීවත් වීමට වාසනා ශක්තිය සැලසේවා කියලා අපි ආශිර්වාද කරමින් පිළිදේශනාව දේශනා කරනවා. ඉන් පස්සේ මහා සංඝරත්නයේ සිටු දෙනා වහන්සේටම අපි ගිලම්පස දාන දීමක් සූදානම් කරලා තියෙනවා. උන්වහන්සේලාට මෙතන ගිලම්පස අපි පොඩිහානවසින් පිළිගන්නවා. අපේ මෑණියන්ට වෙනම සංග්‍රහය සකස් කරලා දෙන්න පුළුවන්. ආවිමහගේ තියෙන ප්‍රාචීන පඬිතු. ඉතින් මේ රාජකීය පඬිත පෙරණමක් විහි කරා. ඉතින් ඒ සඳහා තමයි අපි තාම දැන්නේ ඔය කියනවා. ඉතින් ඒක ශාසනයේ නිකම්ම අතු කෙනෙක් නෙවෙයි මේ රට නායකයන්. පඬිත ඒක ඉන්නවා නම් ඉතින් ආයි ඕනෑ සභාවක් ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියන රටවල්ලන්න පුළුවන්. නැරෙනුව නැති නාඳුරු දී වෙනවා. ඉතින් ඒ උත්සාහය තමයි අපි පිළිවෙල වලින් අපි අධ්‍යක්ෂක කාර්යාලය ඇතුළු අපි කවුරුත් සිද්ධ කරන්නේ. නැරෙනුව නැති විශ්වාස සකස් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්න අපි ආතුන්ට අපි සම්සාරණු දීපත් කළා වගේ මේ පොත් ටික හොයන්න අපි අවසාන මධ්‍ය විභාගයේ පොත් ටික හොයන්න සම්සාරද්දොත් එක්ක මේ පහුගිය කාලේ කොළඹ පැත්තේ යන්න අමාරුකම් තිබීදී අපි ඒවා වෙනුවෙන් උත්සාහ ගත්තා. ඉතින් ඒ තරම් වෙනසක් දරලා කියනවා. ඉතින් මේවත් ඔක්කොම හොයාගෙන ඔක්කොම ටික තියෙනවා කියලා දැනගත්තම හරි සතුටුයි. අපිට හොයාගන්න බැරි වුණා බොහෝ පොත් ප්‍රමාණයක්. ඉතින් ඒ ඔක්කොම සම්පූර්ණ වෙලා තියෙනවා දැක්කම හරි සතුටුයි. ඉතින් ඒක අපි මේ පොඩි කාන්තවරු මේ පොත් අපේ රෝණ මාත්‍යෝ පාසල් පොත් වගේ පන්ති ඉවර වෙන්නේ නැහැ. පරම්පරාව ගානක් ඉගෙනගන්න. මේ පොත් අපේ ශිෂ්‍යෝ දැන් 3 වෙනි 4 වෙනි පරපුරත් ඒ පොත් වලින් ඉගෙන ගන්නවා. ඒ නිසා මේ පොත් අපි පොඩි කාන්තවරු පාසල් ළමයි වගේ නෙවෙයි
ඒක පරම්පරා ගානක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් තාලේ පරිස්සම් කරනවා. ඔබතුමියලා නැවත අවුරුදු 3-4කින් හරි ඇවිල්ලා බැලුවොත් අපි දීපු පොත් තියෙනවාද කියලා මේ පිරිවෙන් වල පොඩි හඳුනන තියෙනවා. ඒවා එහෙම ඊළඟ පොඩි හඳුනනත් ඒවා ඉතුරු කරනවා. රජයේ පොත් තමයි ඔය නිකන් දෙනවනේ. ඒවා ඇත්තට පරිස්සම් කරන්නේ නැහැ. ඔය ළමයි වගේ තමයි උනාට මේ පොත් මේ අපිත් නිරන්තරයෙන් මොකද ඔබතුමියලා මේවා ගන්නේ හොයන්නේ අපි සල්ලි වියදම් කරලා ගන්නෙත් මේ නිකන් නෙවෙයි. මහා පරිශ්‍රමයක් දාලා සල්ලි හොයලා නේ. ඒ නිසා ඒවට ගෞරවයක් තියෙන්න ඕනේ. ඒවා නිකන් අත පින කඩල කොටු හදන මේ පොත් ගන්නට අයින් කරන්න බෑ. ඒ නිසා මේවා පරිස්සම් වෙනවා. මේවා මේගොල්ලෝ අධ්‍යාපනය ලැබලා ඉවරනම් පස්සේ ඊළඟ පොඩි හාමුදුරන්ට දෙනවා. ඒ විදිහේ පරම්පරා ගානක් ඉගෙන ගන්නවා. මේ පොඩි හාමුදුරුවෝ ඉවර වෙන්නේ ඒ නිසා ඔබලට සතු බොහෝ පින් වැඩෙන. ඉතින් ඒවා දැකලා අධ්‍යාපනය ලැබලා මේ හඳුන් අපි නායකයන් ඉදිරිපත් කරා වගේ ඒ විදිහේ මහා පින්කම සිදු කළා කියලා සතුටින් ඉතින් ඒ සඳහා වගේ පින්නු ආන්දරණ වහන්සේලා අපේ නන්දකාර ආන්දෝ හැමදාම මේ වගේ සත්කාරයන් වලට බොහෝ වැඩ කටයුතු කරනවා. ඉතින් අපිට සමහර වෙලාවට අපිටත් වැඩක් කරන මේ අර පොත් ලිස්ට් එක දුන්නේ අරගොල්ලෝ අරින් ඉල්ලනවා දෙන්නේ නැද්ද කියලා එහෙම තමයි අපිටත් අපි දාන පොලේ තියෙන වෙලාවේ මේ අර පොත් ලිස්ට් එක වන්න නැත්නම් මොනවද කරන්නේ මේ ඉතින් එහෙම තමයි. ඉතින් අපිටත් ඒක අවශ්‍ය වෙලා දාන පොලේ ඉන්නකොට තමයි කියන්නේ. මම පිළිවෙලට ගියාම ඒක අමතකයි. ආයෙත් පිළිවෙලේ පන්ති වැඩ කරනකොට කියනවා අර පොත් ලිස්ට් එක යවන්න ඕනේ කීයක් යවන්න ඕනේ මොනවාද. ওই විදිහ තමයි. ඉතින් අපිත් එහෙම නන්සාරාන්ලා කියන බැලුමා තමයි පොත් ලිස්ට් එකේ මේකතු කරලා මේව කරන්නේ. ඉතින් විවිධාකාරී වැඩ අපේ නායකයන් දීපත් කරා වගේ. ඉතින් ඒ බුලුකු පරිශ්‍රමයක අපේ කුකුල්පණි ආනන්දවැතු නන්සාරාන්දෝ දීරානන්දාවාදී සියලු දෙනාගේ පරිශ්‍රමයෙන් ඔබලාගේ අප්‍රමාණ කැපවීමෙන් මහන්සියෙන් වියයදමින් අපි මං කිව්ව එක තමයි අපි දන්නවා මේවට යන වියදම්. මධ්‍ය පන්ති විභාග සඳහා කිසියන්ගේ පොත් ටිකක් ගත්තා නේද? ඉතින් ඒවා මහා මුදල. ඉතින් ඔබ මේලා ඒවා පිළිබඳව නොසලකා මහා කැපවීමක් කරලා තියෙනවා, මහා වියදමක් කරලා තියෙනවා. සතුටුයි. ඉතින් ඒවා අපි මේවා මේ දරුවන්ට බාර දුන්නාම ඒ දරුවෝ මේවා පරිශීලනය කරලා ඒගොල්ලන්ගේ ඥානය දියුණු කරගනි. ඒ තුලින් ලෝක සාසනික සේවාවන් සිද්ධ කරයි. ඒ වගේම ඒවා තව පරම්පරා ගණනාවකට මේවා ඉතුරු කරයි. ඉතින් ඒ තුලින් තව තවත් ඔබට පින් සිද්ධ වෙනවා. නිරන්තරයෙන් හැමදාම පින් සිද්ධ වෙනවා. ඒ වගේ පින්කමක් අපි මව්පිය දෙපළ ඇති දරුතල කොට සිද්ධ කරා. ඒව ගැන නැවත හිතලා බලලා සතුට වෙන්න මේ පින්කම සිද්ධ කරගත්තා. ඉතින් අද දවසේ අපි සිහිපත් කරනවා වැදගත්ම දවසක එකතු වෙලා නම්සාරාන්දු මම හිතන්නේ ප්ලෑන් කළාම තමයි උදාගෙන තියෙන්නේ. නායකයන්ගේ පින්කම දවසේ නායකයන්ට ආශිර්වාද කරන්නම කොහොම හරි ඔක්කොම හොඳට ගැලපිලා තියෙනවා. ඉතින් අපිටත් ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්නට ලැබෙන එක ලොකු දෙයක්. මොකද දීරවන්දහම සිහිපත් කරා වගේ අපේ ගුරු දේවයන්න් වහන්සේලා නැහැ. ඉතින් ඉන්න අපි අපේ නායකයන්වරු ගුරු දේවයන්න් වහන්සේ කෙනෙක් වශයෙන් තමයි සැලකන්නේ. ඉතින් නන්දසාරහාමුදුරුවෝ අපේ කල්යාණ මිත්‍රයා සහෝදරයා. ඉතින් අපි නිරන්තරයෙන්ම උන්වහන්සේ සමග ලෝක සාසනික සේවාවන් සිදු කරන්නේ. ඉතින් ඒ වගේ ගෞරවනීය පඬිතුමාණන් කෙනෙක් හදපු ගෞරවනීය නායකයන්වරු. ඉතින් අපේ ගුරුවරයෙක් වශයෙන් තමයි අපි හැමදාම සැලකන්නේ. උන්වහන්සේ බොහොම ප්‍රියමනාපයි, කටහඬ කතා කරන බොහොම ලිංගතු ආශිර්වාද කරන නායකයන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ වගේ සංඝ පීතෘන් වහන්සේ නමකට ආශිර්වාද කරන්නට ලැබීමත් වාග්යක්. ඉතින් එක දවසකට අපි එහෙම එන්න හම්බෙන්නේ නැහැ. ඒ විශේෂයෙන් ආරාධනා කරලා උන්වහන්සේට සුබපතල ආශිර්වාද කරලා යන්නට අවස්ථාවක් ලැබුණේම නැහැ. ඉතින් ඒ ලැබුණු අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒකට ඔබතුමියලා තමයි මඟ පෑදුවේ. සියලු කාරණාවන් වලට නායකත්වයේ ගත වෙන කාරණාව සියලු දෙනාටම කිසිත් වේවා කියන ප්‍රාර්ථනාවයි පළමුවෙන්ම අපි නායකයන්ට පුණ්‍ය අනුමෝදනාවන් ආශිර්වාද කරනවා. අපි නායකයන්ට ඉතින් හැමදාම කියනවා ඉතින් ඔය තමයි තව කීකී දවසක් ගන්නෑ නෝනෝ ඉන්න. ඒ වගේ කොහොම ඒ පිළිබඳව ඒක තමයි අවබෝධය උන්වහන්සේ මිනිසුන්ට බණ කියලා උන්වහන්සේට අවබෝධය තියෙනවා. උන්වහන්සේ දන්නවා. කවදා හරි මේක වෙනවනේ අපිටත් නේද? ඒක උන්වහන්සේ සිහිපත් කරනවා. ඒක නා ඒ තරම් සැහැල්ලු මේක උන්වහන්සේ නිරෝගීමත් වෙන්නේ ඒකයි. මම හිතන්නේ නායකයන්ට වඩා නම්සාරාන්දන්ට ලෙඩ තියෙනවා. මේ මොකද නායකයන්ට ඒ තරම් බරක් ගන්න නැහැ. කිසි දෙයක
ඔළුවට බර ගන්න. අන්තරාමකට තියෙන්නේ වැඩි හරියක් පිළිවෙල පිළිබඳවයි මේ ඔක්කොම පිළිබඳව මහා බලක් උන්වහන්සේ කුල්පේ තියෙන. ඒ නිසා උන්වහන්සේට වයින්දා නායකයන්ගේ ලෙඩ වැඩි. අපි නායකයන්ට ඒ තරම් ලෙඩ නැහැ. නායකයන්ට ඒ තරම් සැහැල්ලුවෙන් ඉන්න නිසා තමයි නායකයන්ට නිරෝගීමත් වෙන්නේ. ඉතින් නායකයන්ට හැමදාම හැම දෙයක් පිළිබඳව බොහොම සැහැල්ලුවෙන් සලකලා වැඩ කටයුතු කරපු නායකයන්ට කෙනෙක්. මහා ලෝක සාසනික සේවාව සිදු කරන නායකයන් වහන්සේ නමක්. ඉතින් අපිත් මේ අවස්ථාවේදී ඔබ වහන්සේට මේ ලෝක සාසනික සේවාවන් සිදු කරමින් ලෝක සතුන් වැඩවරන්නට සතවර්ෂාදී කාලයක් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ගෞරවනීය ආශිර්වාදයෙන් වලින් අපි ආනන්දවත් වහන්සේලා අපි අධ්‍යක්ෂ වහන්සේලාට සියලු දෙනා වහන්සේ වෙනුවෙන් ඒ ආශිර්වාදයේ පළ කරනවා. ඒ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ පොඩි ආනන්දවත් වහන්සේලා ආදී සියලු දෙනා වහන්සේ මිත්‍ර වෙලා ඒ පිරිසුදුත්වය දේශනා කළ ඒ ආශිර්වාදයේ සිද්ධ කරනවා. ඒ වගේම මේ මහා ලෝක සාසනික සේවාවන් සිද්ධ කරන්නට බොහෝ දුර බැහැර ගෙවාගෙන මහත් කැපවීමක් සිද්ධ කළ මහා මිලමුදල් පරිත්‍යාග කළා මේ මහා සත්කාරය කරන අපේ කුලතුන්ගේ පොතලාව පවුලේ සියලු දෙනා මෑණියන් පියතුමා මෑණියන් ඇතුළු මේ පින්වත් දරුවන් දෙපළ ඇතුළු කොට ඇති ඔබ පින්වත් සෑම දිනාටම වගේම ඔබ පින්වත් සියලු දෙනාට මේ මහා පින්කමට මඟ පෙන්වන අපේ සුදස්සි ආනන්දයන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ වගේම මේ සඳහා වේසුණු මහන්සියුණු කැපවුණු මිලමුදල් පරිත්‍යාග කර ආදී සියලු දෙනාටම අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාවන් කරන ඔබ කරන මේ ලෝක සාසනික සේවාව වෙන් අත්කර ගන්නා වූ පුණ්‍ය ශක්තියින් ඔබ සියලු දෙනාගේ ජීවිතවලටත් වේවා. ඔබ සියලු දෙනාගේ ජීවිත සතුට සෞභාග්‍ය සැලසුම සපිරුණු පින්බර ආකාරයෙන් දිවි ගෙවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. සසර ගමන සැපවත් වේවා. උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය ඔබ සැමට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ ආශිර්වාදය සිද්ධ කරන ඒ වගේම අපි මේ මහා පින්කම් සඳහා අපට අපි සම්බන්ධ කරගන්න මේ වගේ පින්කම් වලදී අපි සම්බන්ධ කරගනිමින් මේ කටයුතු සිදු කරන මේ සඳහා මහායකත්වයෙන් කටයුතු කරන ගෞරවනීය අපේ සහෝදර නන්දසාර පඬිතුමාණන් වහන්සේට තෙරුවන් බෙරෙන් මේ මහා මුලදී සිහිපත් කළා වගේ මේ ඔක්කොම බරක් කරගෙන මේවා ගොඩනගන්නට අපේ නායකයන් වහන්සේ නතර කර තනින් සමාන තැන් අපි දකිනවා ගුරුවරු ගොඩනගන තැන් එහාට ගෙනියා ගන්නට නායකයන්ගේ අස්වරා පිටට දෙනවා. නායකයන්ගේ බලාපොරොත්තුව ප්‍රඥා ප්‍රදීප පිළිවෙල අද වෙනකොට උන්වහන්සේ ගෙනියලා තියෙන ප්‍රඥා ප්‍රදීප විද්‍යා යතනයේ දක්වා. ඉතින් මහා සේවාවක්. ඉතින් ඒ වගේ ඉස්සෙල්ලා පන්සල් වලට හාමුදුරුවන්ටම කැපෙච්ච ආයතනෙනි දැන් එහෙම නෙවෙයි. මේ නායකයන් සිහිපත් කළා වගේ ජාති වේදයක් නෑ ආගම් වේදයක් නෑ සෑම දරුවාම මෙතෙන්ට පැමිණිලා ඒ අධ්‍යාපනය ලැබෙනවා. පුළුල් වූ සේවාවක් සිද්ධ කරන තැනක් බවට අපි නායකයන්ගේ මේ පිළිවෙල ආයතනයේපත් වෙලා තියෙනවා. කවුරුත් කතා කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඔබ වහන්සේ ආරම්භ කරපු තැන ඉඳන් බොහෝ දුර අපේ නන්දසාර හාමුදුරුවෝ මේ පිළිවෙල ගෙනියලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ කැපවීම අති මහත් කියන කාරණේ සිහිපත් කරමින් ඒ මහා ලෝක සාසනික සේවාව සිද්ධ කරන්නට අපේ නන්දසාර හාමුදුරුවන් වහන්සේට උන්වහන්සේගේ කායික මානසික ශක්තිය වඩා වර්ධනය කරගෙන මේ ලෝක සාසනික සේවාවන් සිදු කරන්නට උන්වහන්සේට මේ මහා පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා. තුන්වන්ගේ ආශිර්වාදයේ සැලසේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් ගෞරවනීය අපේ පොඩි ආනන්දවත් වහන්සේලා සිහිපත් කරන්නේ මේ මෑණිවරු මේ පියවරු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් මේ පොත් වරි ඇහැ වගේ පරිස්සම් කරගනිමින් පරම්පරා ගණනාවකට මේ ඉගෙන ගන්න මේ පොත් ටික පරිස්සම් කරලා ඔබ වහන්සේලාත් මේ ධර්මඥානයෙන් දියුණු කරගෙන මේ ලෝක සාසන සේවාවන් සිදු කරන්නට ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේටත් ඒ ධර්මඥානය පහළ වේවා. ඔබ වහන්සේලා සියලු දෙනාටවත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරමින් මේ සියලු ප්‍රාර්ථනාවන් සඵල වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ මහානුභාව සම්පන්න පිරිත් සූත්‍ර දේශනාවක් අපි දේශනා කරමින් ඒ ආශිර්වාදයේ සිට කරනවා. කවුරුත් Terima kasih apa apa
Obrigado. Ah.